හෙලෝ යාළුවනේ. ඉතින් good morning. ඔයාලට කොහමද? අද මට නිමාඩු දවසක්. මොකද අද සෙනසුරාදා දවසක්නේ. ඉතින් මම හිතුවා අද අයියවත් අල්ලගෙන මගේ නයි කොච්චි පැලවලට පොඩි සත්කාරයක් කෙරුවා නම් හොඳයි කියලා. ඉතින් බලන්නකෝ අද දවසේ මගේ ගෙවෙන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් අමතක වුණානේ. ඔයාලා මගේ YouTube වලට ආදරයෙන් එකතු කරගන්නවා. මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් ආදරයෙන් ඉල්ලනවා. ඔන්න දැන් අපේ අයියා නයි කොච්චි පැලවලට පොහොර දාගෙන යන ගමන් තමයි ඉන්නේ. මට කියනවා පිටිපස්සෙන් එයා පොහොර දාගෙන යන ගමන් මට වහගෙන යන්නලු. මං ඉතින් පොහොර වහගෙන යන්න කලින් ඔයාලට මේ පුංචි වීඩියෝ ක්ලිප් එකක් ගෙනාවා මගේ නයි කොච්චි පැටවගේ ලස්සන බලන්න. ඔයාලට පේනවත් ඇති මගේ මේ නයි කොච්චි ගස් වලට ලෙඩක් හැදිලා යාළුවනේ. ඔයාලා නයි කොච්චි ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියන්නකෝ මේකට කරන්න පුළුවන් මොකද්ද කියලා. මං ඔයාලගෙන් දෙයක් අහන්නද? තව ජොබ් එකකුත් කරන ගමන් මේ වගේ පුංචියට මොකක් හරි පටන් අරගෙන මහත්තයාට පුංචි හරි උදව්වක් කරන්න හිතන පුංචි ගෑනු ළමෙනුත් ඇති නේද? ඉතින් මගේ මේ වීඩියෝ එකේ එහෙම ගෑනු ළමයි බලනවා නම් මට පුංචි කමෙන්ට් එකක් දාන්න. හොඳද? මං හිතන විදිහට ගෑනු ළමයි වුණාම ලස්සනට ඉන්න ඕනේ තමයි. හැබැයි ඉතින් මහත්තයාටත් උදව්වක් කරගෙන අම්මා තාත්තටත් උදව්වක් වෙන විදිහට මෙන්න මේ වගේ පුංචි දෙයක් පටන් ගත්තට කමක් නෑ නේද? එතකොට තමයි අපිට ආත්ම තෘප්තිය කියන දේ ඇති වෙන්නේ. මට නම් එහෙමයි. ඉතින් මං හිතන විදිහට ඔයාලටත් එහෙම ඇති. ඉතින් මං කියනවට කරලා බලන්නකෝ. ඇත්තටම ඒක මරු. මේ පේනව නේද? අපේ සුපර්වයිසර් මැඩම් අපේ වැඩ බලන්න ඇවිල්ලා. ඇත්තටම අපිට කිසිම වැඩක් කරගන්න දෙන්නේ නෑ මෙයා නම් ඉතින්. ඔය ඇවිල්ලා තියෙන්නේ අපේ වැඩ බලන්න අපේ සුපර්වයිසර් මැඩම්. ඔය ඉන්නේ අපේ සුපර්වයිසර් මැඩම් අපේ වැඩ බලන්න ඇවිල්ලා. රෝසි ආයේ මේ බාන කොළ ටික සේරම කඩනවා. එන්න. ඉන්නේ හර එඩියෙක් හැංගිලා. එයාත් එක්ක කිසි වැඩක් කරන්න බෑ අපිට. ඒ පේනවනේ. කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ. පොහොර දාන්න දෙන්නේ නැහැ. මොකෝවත් නැහැ. එයාත් එක්ක සෙල්ලම් කර හිටවහම හරි ඔය. එයාගේ වැඩ ඔහොම තමයි ඉතින්. ඔන්න ඉතින් ගස් ලැබු කෑල්ලකුත් හම්බුණා. අයියටයි මටයි කන්න මං ඒක ඉතින් කපා ගන්න තමයි හදන්නේ. ඔයාලත් මේ විදිහට බලන්න ගස් ලැබු කපා ගන්න. මං හිතන්නේ මම මේ කපන විදිහට කන්න ලේසි. මෙන්න මේ විදිහට දිගට ඉරි ගහලා කොටුවට කපා ගන්නකෝ. කපලා බලන්නකෝ. ආස හිතේ. මම නම් ගොඩක් මෙහෙම කපන්න පුරුදුනේ. අපේ තාත්තට කන්න බෑනේ එක අතෙන් ගස් ලැබු කෑල්ල අල්ලගෙන. ඒ හින්දා තමයි මෙහෙම කපලා දුන්නාම එයාට කන්න ලේසි. මම කැමතිම නැති අයියාගේ නරක පුරුද්දක් තමයි විට කන එක.
මේ බලන්නකො ඔයාලටත් මේ වගේ පිස්සු කෝලමක් ඉන්නවද කියලා. ඔයාලා කරන හැම දෙයක්ම විහිළුවකට ගන්න. එහෙම කෙනෙක් ඉන්නවා නම් මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් නිමාරු දවසේ ඉතින් කියලා නිකන් ඉන්නත් බැහැනේ යාළුවනේ. ඒ හින්දා මම අයියත් එක්කගෙන ආවා අපේ අලුතෙන් හදන ගේ ගාවට. ඇවිල්ලා අපි දෙන්න මේ කරන්න හදන්නේ පුංචි මඩුවක් ගහ ගන්න වාඩියක් වගේ එකක්. මොකද අපේ ලී වාගයක් තියෙනවා ඒ ටිකේ වාඩියට දා ගන්න ඕනේ. මොකද දැනටමත් තෙමෙනවා ඒ ලී ටික. ඒ හින්දා අපි දෙන්න මේ ඉක්මනට මේ වැස්සත් එද්දින්ම මේ වැඩේ පටන් ගත්තා. ගොඩක් උදුළු ගන්නත් හරිම අමාරුයි වතුරට පෙඟිලා වතුර ගොඩ. ඒත් ඉතින් එහෙමයි කියලා අතාරින්නත් බෑනේ. අපිට දෙයක් කරන්න හිතුනොත් මං හිතන විදිහට අපිට ඒකට වැස්සද අවුවද කියන එක බලපාන්නේ නැහැ. එහෙම වැස්සද අවුවද කියලා බලාගෙන හිටියොත් අපිට ඒ දේවල් කරගන්න එක තවත් පස්සට යන එක විතරයි වෙන්නේ. ඒ හින්දා මම අපේ අයියවත් එක්කගෙන ටක් ගාලා මේ වැඩේ කරගන්න ආවේ. මේ වෙලාවේ අයියා ඉතින් මට hina වෙනවා ඇඟ බහින්නත් එක චුට්ටක් කොටන්න කියලා. ඉතින් මම කොටනවා. ඇත්තට මේ උදැල්ල බරයි යාළුවනේ. ඒකයි ප්‍රශ්නේ. හැබැයි ඒත් ඉතින් මම අතෑරියෙත් නෑ. අයියට හයියක් වෙන්න ඉතින් මං කොහොම හරි මේ දේවල් කරලා දෙනවා. එහෙම තමයි මං හැමදාමත් හිතන්නේ. මොකද මං එයාට හයියක් උනේ නැත්තම් එයාට හයියක් වෙන්න වෙන කෙනෙකුත් නෑනේ. ඔයාලත් එහෙම වයිෆ් කෙනෙක්ද? හස්බන්ඩ්ට හයියක් වෙන්න හැම වෙලේම හිතන වයිෆ් කෙනෙක්ද? ඇත්තටම මම නම් එහෙම තමයි. මම උදේ දවල් රෑ නැතුව කල්පනා කරන්න හැම වෙලාවකම වගේ එයාට මම මොන විදිහටද හයියක් වෙන්නේ කියලා. එයාට මම මොන විදිහටද උදව් කරන්නේ? මේ ජීවිතේ අපි දෙන්න එකට යන්න ආපු ගමනක්නේ. ඉතින් එතකොට මේ ජීවිතේ ලස්සන කරන්න ඕනේ හස්බන්ඩ් විතරක් නෙමෙයි කියන මතේ තමයි මං ඉන්නේ. අපි දෙන්නම එකතු වෙලා ලස්සන කරගන්න තමයි ඕනේ. මං හිතන විදිහට හස්බන්ඩ්ට හයියක් වෙන්න හැම වයිෆ් කෙනෙක්ටම බෑ. ඒකත් ඉතින් එහෙම වෙන්නත් පුළුවන් හයිය හිතක් තියෙන වයිෆ් කෙනෙක්ටම විතරයි. දවසක අපි කන මේ කට්ටට ලස්සන මල් පිපෙයි කියලා මම හිතනවා. එදාට අපිට කතා කරන්න දේවල් ගොඩක් තියෙයි වාඩි වෙලා. අපේ අයියා හැම වෙලේම කියන දෙයක් තමයි අපිට දවසක ලස්සන දේවල් කතා කරන්න තියෙයි. අපේ ජීවිතේ කොහොම හරි අපි මේ විදිහට ලස්සනට අමාරුවෙන් හරි අරගෙන ගිය දවසකට කියලා. ඉතින් මාත් ඒක පිළිගන්නවා. ඔයාලත් ඒක පිළිගන්නවද යාළුවනේ? අමාරු කාලේ එනවා. ඒ වගේම තමයි ජීවිතේට කවදම හරි දවසක ලස්සනම මල් පිපෙන කාලුත් එයි කියලා මං හිතනවා. ඉතින් මම දන්නවා අපි දෙන්න විතරක් නෙමේ මේ පුංචි රට ඇතුලේ අපි දෙන්න වගේම ගොඩාක් කට්ට කන ගොඩාක් මහන්සි වෙන කොල්ලෝ කෙල්ලෝ ගොඩක් ඇති. හීන පස්සේ දුවන හීන වෙනුවෙන් මහන්සි වෙන. මම නම් කියන්නේ දවසක ඔය හැම කොල්ලෙක් කෙල්ලෙක්ටම උතුරන්න හරියන්න ඕනේ. ඔය ඉතින් මට හරියට කොටා ගන්න බැරි පඳුරක් එයා කොටලා දෙනවා. එහෙම තමයි දෙන්නට දෙන්න සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේ ටික සුද්ධ කරගෙන ඉවර කරගන්න එක තමයි අපේ මුලින්ම කරන්න හිතන් ඉන්නේ. මොකද හේතුව දැන් ආහාරයෙන් වැස්සක් එනවා යාළුවනේ. කළු කරලා තියෙන්නේ අහසත් එක්කම කොයි වෙලේ වහියද දන්නේ නැහැ.
कुछ अधूरे ख्वाब प्यासे रह गए थे, बुझ गई वो प्यास आज, मिट गई हर आस आज, जो पूरी कर रही वो सब फरमाइशें हो रही है हल्की हल्की सी बारिशें। ඔන්න යාළුවනේ කීවත් වගේම වහින්න ගත්තා. ඉතින් ඇත්තටම වැස්සට මං කොච්චර ආස වුණත් දැන් නම් හරිම දුකයි අපේ වැඩේ කරගන්න හම්බෙන්නේ නැති එක ගැන. අපි දෙන්න මේ ඇත්තටම කල්පනා කර ඉන්නේ මේක කොහොමද ඉවර කරගන්නේ කියලා. මේ වැස්ස හරිම තදයි යාළුවනේ. මේ තියෙනවනේ හතර වටේට මෙතින් ගොඩ කැලේ වැහිලා තියෙන්නේ. හේතුව මේ වැස්ස හින්දා අපිට සුද්ධ කරගන්න විදිහකුත් නැහැ. සුද්ධ කෙරුවට වැඩකුත් නැහැ. අපි මඩුවක් ගහන්න කියලා මඩුව ගහන්න විදිහක් නැහැ. වහිනවා අපි අලුතෙන් හදන ගේ ගාවර ජීවාගයක් දාන්න තියෙන හින්දා. මාර වැස්සක් වහින්නේ යාළුවනේ. මේ අපිට ඒ හින්දා දැන් මුකුත් කරගන්න බැරුව අපි මේ අර පරණ වාඩියට වෙලා සිටක් ඉන්නවා. මේ දෙමෙන්නත් වෙනවා. දෙමෙනා ඒ වාඩියට හැමතැනම. ඔය ඉන්නවා. ඉතින් මොකද කරන්නේ? මේ වැස්ස හින්දා හැමෝටම කරදර තමයි. මේ වැස්ස හින්දා වෙලා තියෙන දේ අපේ අලුත් ගේ වටේටම බොරුවට සුද්ධ කරලා වැඩකුත් නැහැ. වැස්ස පායනකම් වැස්ස පායපුවම තමයි ඉතින් මොනවා හරි කරන්න වෙන්නේ. නෑ මම මේකේ වහල වටේට කංගහ දොනක් දානවා. එන්නකො පොඩ්ඩක් පෙන්නන්න. මේ තියෙන මොනවද දන්නද? මේ වද. ඉතින් මේ වදේ මේ මැස්ස ටික සේරම ගිහිල්ලා අපේ අය අයපාරක් ඒ මුට්ටිය සුද්ධ කරලා අයත් ඒ ගහගාවිම තිබ්බා. අයත් මීයක් ආවොත් ඒකේ ලස්සනට එයාලගේ වදයක් බඳීනේ. ඒ හින්දා ඔන්න යාළුවනේ වැස්සත් පායපු හින්දා අපි කණු ටික හිටවලා වාඩිය ගහන්න පටන් ගත්තා. හැබැයි ඉතින් ඇත්තටම වලවල්වත් හාරන්න බෑ. පුදුම වතුරක් තිබුණේ පොළවේ. ඒත් ඉතින් අපි උත්සාහය අතෑරියේ නෑ. ඔන්න යාළුවනේ ඉතින් අපිට රසමරස කෑමක් හම්බුණා. අපේ ලොකු අම්මලා තමයි අපිට කඩා ගන්න කීවේ. ඉතින් අයියයි මම දෙන්න ගිහිල්ලා කජුත් කඩාගෙන ආවා. දැන් තේරෙනව නේද මේ ගාල්ලේ කොල්ලේ කඩ සුද්ධ කරන අපූර්ව. ඇත්තටම මේ වගේ සියුම් වැඩ එයා මට කරන්න දෙන්නේ නෑ. අනේ මන්ද එයා හැම වෙලෙම කියන්නේ ඔහොම ඉන්නවාට බෑ මං කරලා දෙන්නම්. අන්න ඒ වගේ දේවල්. ඉතින් එහෙම තමයි එයාගේ ආදරේ. ඊට පස්සේ අර තේ එකක් ඕනේ කිව්වා. ඉතින් මං ටක් ගාලා දරලිපේ වතුර එක තියාගත්තා. මේ පේනව නේද හොර ගෙඩියා වගේ රස්නෙට ගුලි වෙලා නිදාගෙන ඉන්න හැටි ලිප ගාවට වෙලා. ඊට පස්සේ ඉතින් අපි වතුර එක තියාගෙන ඔන්න වතුර කුණු වෙලා ඉවර වෙනකනුත් අර හොර ගෙඩියක් නෙදි. ඔන්න ඉතින් එහෙම තමයි අද අපේ දවස් ඉවරුනේ. ඉතින් මගේ vlog එක ලස්සනයි නම් මට ලස්සන කමෙන්ට් එකකුත් දාලා මට ආදරේ නම් මගේ vlog වලට ඔයාලා කැමති නම් මාව subscribe කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලට බුදු සරණයි. ගිහින් එන්නම්.